හවුස් ඔෆ් ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේෂ ලග්නයට 2025 අප්‍රේල් මාසයේ කෙසේද බලමු. මේෂ ලග්න ලග්නාධිපති අඟහරු හෙවත් කුජ හතරවන භාවයේ සිටීම නිසා පවුලේ සතුට සමගිය රඳවා ගැනීමට නම් ඔබ සමග එකඟ නොවන අයෙකුට කෙලින්ම ඔබගේ අදහස ඉදිරිපත් කොට ඒ අය ඔබ වෙතට නම්මාගත යුතුය. නොයෙක් තත්ත්ව යටතේ ඔබ අන්ධයෙකු ලෙස හැසිරෙනු ඇත. එයින් තත්ත්වය තවත් බරපතල වීම මිස ඔබේ ප්‍රයෝජනයට කිසිදු දෙයක් සිදු නොවේ. මව්පිය වැඩිහිටියන් සමග එකට විසීම හා සබඳතාව පැවැත්වීම දුෂ්කර වනු ඇත. දේපර ආරවුල් වෘත්තීය ජීවිතයේ විරෝධතා නිසා මේ මාසය මහත් අසීරු වනු ඇත. ඒ නිසා ඔබේ වේගය සහ ප්‍රකෘති ස්වභාවය පාලනය කර තබා ගන්න. පවුලේ ආරවුල් රැකියා කරදර නෑයන් නිසා දුකක්ද ගෙදර දොරේ ජීවිතයේ අසතුරුදායක අන්දමින් මේ මාසය තුල සිදුවේ. අනතුරු සහ ආයුධවලින් තුවාල සිදුවන්නටද පුළුවන්. ඔබේ යම් භාණ්ඩ සොරු විසින් පැහැර ගැනීමට හෝ සොරුන් නිසා බයෙන් කල්ගත වීමට ඉන්ට සිදුවේ. කරගෙන එන කටයුතු වලින් කරදරද පාඩුද සිතට බයක්ද සැකයක් ඇති කරයි. රැකී රක්ෂා තනතුරු කැඩී බිඳී යාමට හෝ රැකී රක්ෂාවලට බාධා සිදුවීමටද පුළුවන්. ඒ නිසා වියදම් අධික වේ. ධෛර්යය අඩු කරයි. ඒ වෙලාවට ඇති ආසාව නිසා කරන දෙයට වඩා ප්‍රමාණය ඉක්මවා ඇබ්බැහි වීමට ඉඩ තිබේ. නමුත් මුදල් අතින් වරින් වර ලාභද සිත් සැනසීමට කරුණුද ඇති කරයි. සුළු වශයෙන් හෝ ඇඳුම් පැළඳුම් රෙදිපිලි ආදී මිලදී ගැනීමට ලැබෙන්න පුළුවන්. ආදර සම්බන්ධතා ඉතා රාශිගතව සුළු වශයෙන් ඇති වෙන්න පුළුවන්. තද ලෙස රාගාධික කාලයක්. අවකල් ක්‍රියාවක් නිසා නිന്ദා අපහාස හා ධන හානියක්ද ඇති කරයි. රහස් සම්බන්ධතා පවත්වාගෙන යන අයට තදබල නිന്ദා අපහාස වලට අසු වීමටත් ආදර සම්බන්ධතා කඩා බිඳ යාමටත් ඉඩ තිබේ. සෙනසුරු මහ දසාව අතුරු දසාව ගත කරන අයට මේ මාසයේ තදබල විපත්ති ධනහානි නඩුහබ මිනිමැරුම් නිന്ദා අපහාස හිතවතුන්ගේ ભેද වීම අමනාප දඬුවම් ලෙඩ දුක් සතුරු පීඩා ආදී ඇති කරන නිසා ඊටමත් ප්‍රවේශම් වන්න. වෙළඳ ව්‍යාපාර කරන අය ඊට ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත් ඥානාන්විතව කරගන්න. උණ ආබාධයක් ඇසීමේ ආබාධයක් ශරීර වේදනා සිත් වේදනා ඇති කරයි. ඇස් රෝග වලටද සහ දත්වල ආබාධ සාධනට ඉඩ ඇති බැවින් රෝග වලින් පරිස්සම් වන්න. ඇතැම් විට විදේශ ගමන් සාර්ථක වෙයි. නැතිනම් අවසානවන්ත හෝ කරදර දායක තැන්වලට යාමට සිදුවේ. සැඟවී සිටින රහස් සතුරන් ඇති කරයි. අසුබ ඵල වැඩි කරන නිසා සියලුම පැති වලින් ආරක්ෂා වන්න. ඒ වගේම ආගමික භක්තියද වැඩි වන බව පෙනේ. ඒ තැන් කරා යන්නට ආසාව ඇති කරයි. මේෂ ලග්න ඔබේ ජන්මපත්‍රයේ චන්ද්‍රයා හේවත් සඳු 5 වන භාවයේ හෝ 12 වන භාවයේ සිටින අයට ඊටම නරක මාසයක් වන්නේය. අප්‍රේල් මාසයේ 15ත් 18ත් අතර කාලයේ ජලයෙන් අනතුරු ඇති කරයි. මුහුදේ ගංගා ඇලදොල ආදී තැන්වල නොයන්න. මේෂ ලග්න ඔබ ආගමනුකූල ජීවත් වීමෙන් අපල අඩු කරගන්නට පුළුවන්. ඒ මතක තබා ගන්න. මේෂ ලග්න ඔබේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.